අදත් මම ඔයාට ලස්සන දෙයක් ගොතන්න උගන්වන්න හදන්නේ. ඒකත් සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගේ කැවිලි මේසේ හැඩ කරන්න මේ ඔයිල් ලෑම්ප් එකක් තියලා ඒක වටා ලස්සන ඩෙකෝ එකක් තමයි මම කරන්න හදන්නේ. ඉතින් අපි ගොතනකොට කතා කරමු. ඒක හරි ලස්සනයි. ඒ වගේම හරිම ලේසි ගොතන්න. ඉතින් අපි ගොතන ගමන් කතා කර කර ගොතමු. දැන් බලන්න මේ ඔයිල් ලෑම්ප් එක තියෙන ඩෙකෝ එක මොකක්ද කියලා. මේ බලන්න මෙන්න මේ විදිය එකක් තමයි මම ඔයාලට ගොතන්න කියලා දෙන්නේ. ස්පයිරල් එකක් වගේ ලස්සනට තියෙන මේක හරි ලේසි ගොතන්න. ඔයා මේක දැක්ක ගමන් හිතන්න එපා ගොතන්න අමාරුයි කියලා. හරිම ලේසි ගොතන්න මේක. මම දැන් මේ පොඩි ලෑම්ප් එකක් නේ මන් තියලා තියෙන්නේ. ඔයා තියන්නේ ටිකක් ලොකු එකක් නම් මම ඔයාලට ගොතනකොට කියන්නම් මේ කොටස් ඒව වැඩි කරගෙන ඔයාලට ලොකු ලෑම්ප් එකකටත් හදන්න පුළුවනි. හරිද? මම මේක ගොතලා තින්නේ මිලිමීටර 3 හුක් එකෙන්. අපිට මේ හුක් එක මාරු කරාම පොඩි එක ගත්තාම පොඩ්ඩක් පොඩියට එන්නේ. ඒ කියන්නේ මේ මහත ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. මම දැන් අද ඔයත් එක්ක ගොතන්න ඔයාට මම පුරුදු කරන්නේ මිලිමීටර 2.5 කියන හුක් එක. එතකොටම අපිට ෆිනිෂ් කරන පොඩි කටුව අවශ්‍යයි. ඔයාලට පේනවා නේද මේ බීඩ්ස් තියලා තියෙනවා. ඒකටත් ඔයාට කැමති පාටකින් මේ වගේ ලස්සන බීඩ්ස් ටිකක් ගන්න. ඒ වගේම මේ හාෆ් බීඩ් එකක් තියෙනවා. ඒක පුළුවන් අපිට අලවන්න. මේක මහන්න පුළුවනි. හරි? ඒ වගේම අපිට කතුර ඕන වෙනවා. මේ බීඩ් එක පාස් කරන්න පුළුවන් නීඩල් එකක් අවශ්‍ය වෙනවා. ඔයා මේ වූල් එකක් හරි සාමාන්‍යයෙන් අපි මහන නූලක් හරි දාලා මේ බීඩ් එක අල්ලගන්න පුළුවන්. බීඩ් එක අල්ලන්න නැත්තම් අලවන්න නැත්තම් මහන්න. ඒක කරන්න දෙකෙන් එකක් කරන්න පුළුවනි. මේකට මම වූල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි බලමු මේක ගොතන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම මම ගන්නේ රතු එක. හරිද? දැන් මේ විදිහට රතු එක අරගෙන අපි මේ විදිහට උතාගෙන ආයිසරයක් අපි මේ විදිහට ඔයාලට මම කියලා දීලා තියෙනවා මැජික් රින් එක දානවා. දාලා ඉවර වෙලා මේ 2.5 හුක් එක ගන්න. අරගෙන ඉවර වෙලා මේ මැජික් රින් එක ඇතුලේ මේක යවලා මේ විදියට මෙහෙම ඉස්සෙල්ලම අපි චේන් දෙකක් ගොතනවා. 1යි 2යි. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එකක් මේක ඇතුලේ දානවා. දන්නවනේ සිංගල් ක්‍රොෂේ එක නිකම්ම මෙහෙම ගත්තා මේ විදියට දැම්මා. යාන් එක මොනවත් ඔතන්නේ කරන්නේ නැහැ. ඊට පස්සේ යාන් එක මෙහෙම එතුවා half double crochet එකක්. මෙහෙම මැජික් රින් එක ඇතුලෙන් දැම්මා. මේ විදියට ගත්තා. මෙහෙම දැන් ඔන්න ලූප්ස් 3ක් තියෙනවා. දැන් මේ ලූප්ස් 3ෙන්ම එකට පාස් කරාම තමයි අපි half double crochet එක හැදෙන්නේ. මේ විදියට යාන් එක වැඩ කරන්න ඕනේ හැමතිස්සෙම. පැටලුනොත් වැඩ කරන්නේ නැහැ. නැත්නම් ගලවන්න. ඊට පස්සේ double crochet දෙකක් දානවා. මෙහෙම පැටලෙව්වා. මේ විදියට දැම්මා. මෙහෙම අරගෙන ඔහොම ලූප්ස් 3ක් තියෙනවා. දෙකකින් පාස් කරා. ඊට පස්සේ මේ දෙකෙනුත් පාස් කරා. එතකොට ඔයාලට මතකයිනේ දැන් චේන් දෙකක් ගෙතුවා, සිංගල් ක්‍රොෂේ එකක් ගෙතුවා, half double crochet එකක් ගෙතුවා, double crochet දෙකක් ගෙතුවා. දැන් මෙහෙම මේ ලූප් එක කොහොම ටිකක් දිගට ඇදලා තියලා දැන් අපි මේ මැජික් රින් එකටම තමයි දැන් අනිත් කලර් එක එකතු කරන්න හදන්නේ. ඔයා ගන්න ඊළඟ කලර් එක ඒකට එකතු කරන්න හදන්නේ අපි දැන්. මේ විදියට දාන්න ස්ලිප් knot එක. මේක ගලවන්න. හරි. දැන් ගලවලා දැන් ඔයා මැජික් රින් එකට මේක එකතු කරන්නේ හොඳට කල්පනාවට ගන්න. මෙතන චේන් දෙක පටන් ගත්තු තැන නෙමෙයි ඩබල් ක්‍රොෂේ දෙක ඉවර කරපු තැනට. මෙතනින් පටන් ගන්න නැහැ. හරි මෙතනින් පටන් ගත්තොත් එහෙම වැරදි එහෙම් පිටින්ම. ඩබල් ක්‍රොෂේ දෙක ඉවර කරන තැන තමයි දාන්න ඕනේ. හරි. ඔහම තියාගන්න. පොඩ්ඩක්වත් අපහසු නෑ. ওই විදිහට අල්ලගන්න. මෙහෙම හුක් එක දාන්න. දාලා මේ අපි දාපු ස්ලිප් knot එකෙන් හරිද මේ විදියට හිමින් සිරිය මේ ස්ලිප් knot එක මේ පැත්තට රින් එක මැද්දට ගන්න. අරගෙන දැන් ඔහොම අල්ල ගන්න ඔක්කොම ටික. හරි. ඔහොම මේ විදියට ඔහොම අල්ල ගන්න. එතකොට දැන් ආයෙසර චේන් දෙකක් ගොතනවා. 1යි 2යි. දෙකක් ගොතලා දැන් මෙතන ගොතපු ඉස්සෙල්ලම සිංගල් ක්‍රොෂේ එක හරි මේ විදියට අල්ලගෙන සිංගල් ක්‍රොෂේ එක කොහොම දැම්මා. ඊට පස්සේ half double crochet එක එතුවා මේ විදියට රින් එක මැද්දෙන් දැම්මා. මෙහෙම ගත්තා ලූප්ස් 3 තියෙනවා. ඒ ලූප්ස් 3ෙන්ම මෙහෙම පාස් කරා. ඊළඟට ඩබල් ක්‍රොෂේ දෙක. මෙහෙම එක ඔන්න ඩබල් ක්‍රොෂේ පළවෙනි එක. හරි. ඊට පස්සේ දෙවනි මේ දෙකෙනුම් පාස් කරා. ඊට පස්සේ දැන් දෙවනි ඩබල් ක්‍රොෂේ එක. හරි. මේ විදියට. දැක්කද? දැන් ආයෙත් මේ විදියට ලූප් එක මෙහෙම ඇදලා තියලා මෙහෙම
හුක් එක ගලවන්න. ඔයා නූල පටලව ගත්තේ නැත්නම් ඔයාට දිගටම මේක ගොතාගෙන යන්න පුළුවනි. ඉතින් දැන් අපි මේක ඉවර කරායින් පස්සේ දැන් ඔයාට පැහැදිලිව පේනවනේ මේකේ මේ ඔයා මැජික් රින් එක දැන් මේ රතු පාටකින් කියලා. රතු පාට මෙහෙම නූල අල්ලගෙන මේ මැජික් රින් එක මේ විදියට ලස්සනට ඔහම තද කරන්න. තද කරලා ඒ නූලුත් ඔහම තියන්න. දැන් මේ නූල් දෙකම ඔහම තියන් ඉන්න ඕනේ. දෙවෙනි කල එක මේවා කරපු තැන මේ ලූප් එකට හුක් එක දාගන්නවා. හරිද? දාගෙන ඉවර වෙලා දැන් ඔයාට මතකයිනේ අපි මෙතන කරේ සිංගල් ක්‍රොෂේ එකයි, හාෆ් ඩබල් ක්‍රොෂේ එකයි, ඩබල් ක්‍රොෂේ දෙකයිනේ. ඉතින් දැන් මෙතන සිංගල් ක්‍රොෂේ එකට චේන් දෙකට නෙමෙයි සිංගල් ක්‍රොෂේ එකට තමයි දැන් අපි පටන් ගන්න හදන්නේ වැඩ කරන්න. හරි? මේ විදියට දාගෙන මේ එකකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දාගෙන යන්න ඕනේ. එතකොට දැන් ඊළඟ ආයෙත් ඊළඟ චේන් එකට. හරි? අර half double crochet තිබිච්ච චේන් එකට ආයෙත් double crochet දෙකක් දානවා. දැක්කද? single crochet එකට දෙකක් දැම්මා, half double crochet එකට දෙකක් දැම්මා. හරි? ඊට පස්සේ දැන් double crochet මෙතන දෙකෙන් එකකට ආයෙත් double crochet දෙකක් දානවා. එකයි පස්සේ දෙකයි. ඊට පස්සේ දැන් මෙතන දැන් පේනවනේ ඔයාලට මේ චේන් එක නවත්තලා තියෙන තැන පේනව නේද? ඒ එතනට අන්තිම ඩබල් ක්‍රොෂේ දෙක. දැක්කද? ඒ විදියට අපි දැන් ඔන්න ඔක්කොම ටික දාගෙන ගිහිල්ලා දැන් මෙතනින් ඔහම නවත්තනවා. නවත්තලා ඉවරලා දැන් මෙතන චේන් දෙක නෙමෙයි සිංගල් ක්‍රොෂේ එකට ආයිසරයක් ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. දැන් මේ දිගටම මෙතනට වෙනකම්ම ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දාගෙන එන්න ඕනේ. ඔය විදිහට එකයි දෙකයි. මේ ස්පයිරල් එක ගොතා ගන්න එක විතරයි තියෙන්නේ. ඒක අපි ඒක දිගටම කරගෙන යන්න. අර කහපාට කොටස. ඔයා පළවෙනියට මේ පාවිච්චි කරමු මේ මෙතනට නවත්තපු කොටස ළඟට වෙනකම්ම ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දාගෙන එන්න ඕනේ. මෙතන අන්තිම චේන් එක තියෙනවා. හොඳයි මතක තියාගන්න. අපි අන්තිමට ඉවර කරලා ලූප් එක ඉතුරු කරලා තියෙන චේන් එකේ ඔයාට මේ චේන් එකක් තියෙනවා වැඩ කරන්න. හරි. ඒකට අපි ආයිසරයක් ඩබල් ක්‍රොෂේ දෙකක් දාන්න. දාලි වල ආයිසරයක් අපි මේ ලූප් එක ටිකක් දිගට තියලා හදනවා. මේ බලන්න. මේ කොටස දැන් හොඳටම දැන් හැදිලා තියෙනවා. ආයිත් මේ කහ පාටයකට ඔන්න දානවා. දාලි ඉවර වෙලා මේ හැම චේන් එකටම ආයිසරයක් ඔයා දැන් එන්න ඕනේ මේ ස්පයිරල් එකේ මේ වටේම ගිහිල්ලා මෙතන ඉවර වෙන තැනට එන්න ඕනේ. මේ අන්තිම කොටස කරන්නේ. එතකොට ඔයාට මෙතන ස්ටිචර්ස් මේ චේන් 8ක් විතර වගේ තමයි මේකේ දැන් ඔයාට දාගෙන එන්න වෙන්නේ. මේ විදියට. ඔන්න දැන් පළවෙනි චේන් එකට මම දානවා ඩබල් ක්‍රොෂේ දෙකක්. ඉවර කරපු තැනටම මේක හරියට කෙලින් එන්න ඕනේ නවතින්න ඕනේ. එතකොට මේ ටික අපිට මේ එන්නේ චේන් 8ක් විතර වගේ 8ක් තමයි අපිට මෙතන ඉඳන් මෙතනට දාලා නවතින්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මේ කොටස තමයි අපි ගොතන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ අපි කරන්නේ නූල මේක මෙතනින් ටිකක් තියලා මේ විදියට මේ පැත්ත කපනවා. ඊට පස්සේ රතු පාට එකෙත් නූල චුට්ටක් දිගට තියලා මේ පැත්ත මේ විදියට කපනවා. ඔයි ලෑම් ඩෙකෝ එක හදලා තියෙන එකට මට මේ වගේ කොටස් 8ක් ඕන වුණා. හරි. දැන් ඔයා මේ වගේ කොටස් තමයි හදන්න ඕනේ ඔක්කොම. මේ විදියට කොටස් හදන්න ඕන. දැන් ඔයාගේ ඔයිල් ලෑම්ප් එක ලොකු නම් සමහරක් විට 8ක් නෙමෙයි මේ වගේ කොටස් 10ක් 12ක් ඒ වගේ එන්න පුළුවන්. හරි. ඒක ඔයා මේක සම්බන්ධ කරනකොට ලෑම්ප් එකක් තියලා ඒකේ මෙෂර්මන්ට්ස් හොයාගන්න. පැහැදිලි නේද? අපි දැන් බලමු මේ කොටස් කොහොමද එකතු කරන්නේ කියලා. දැන් අපි මේක මේ විදියට ගන්නවා. හරි. මේ අරගෙන ඉවර වෙලා මේ කොටස. හරි. 3ෙන් ගෙතුවාම මේක ලොකුයි. හරිද? මේ මං මිලිමීටර හුක් එක 3 ගොතලා තියෙන එක. හරි. 2ෙන් ගෙතුවා 2.5 ගෙතුවාම මේ වගේ පොඩි කොටසක් එන්නේ. ඉතින් දැන් අපි මේක එකතු කරන විදියත් බලමු. දැන් අපි මේ පාට දෙක දැන් මේකේ නූල මෙහෙම මේ පැත්තට දාගන්න. හරි. මේකෙත් දැන් කහ පාට එකනේ තියෙන්නේ. හරි. කහ ඔහම තියලා මේ කහ පාට නූල මේ යටට දාන්න. මේක මේ පැත්තට දාගන්න. ඔයාලට මම පැහැදිලිව පේනවා නේද?
හරි ඊට පස්සේ අපේ දැන් මෙතන තියෙනවානේ මේ ඉවර කරපු චේන් එකට මෙහා පැත්තේ චේන් එකකින් අපි හුක් එක ඇතුල් කරනවා. හරි මේ තියන් ඉන්න ලූප් එක තියෙනවානේ. ඒ ලූප් එක මෙහෙම ඇතුළට මෙහෙම දාලා මේක නූල අපි මේ පැත්තට ගන්නවා. අරගෙන මෙහෙම ලං කරනවා. හරිද? මේ නූල් ඔක්කොම මෙහෙම යටින් තියාගන්න. දැන් මෙහෙම ගත්තයින් පස්සේ මේක මේ පැත්ත හරවන්න. මේක දැන් මන් දිග කොට කරනකොට මේක ඇදෙනවා පේනව නේද? හරි. මේක මෙහෙම ඇදෙනවා. හරි. එතකොට ඒ නූලට මෙහෙම මේ අතරින් දාන්න. හරි. දාලා ඉවරලා මේක මෙහෙම තද කරන්න. තද කරාම මේ ඔයා බලන්න මේක මෙතනින් මේක මේ පැත්තට එකතු වෙනවා. දැක්කද? හොඳ පැත්ත හරියට මේක එකතු වෙනවා. දැන් ඊට පස්සේ මේ පැත්ත අපි එකතු කරන්න ඕනේ මෙතනට. හරි. මේක මේ පැත්ත මෙතනට එකතු කරන්න ඕනේ. ඒක කරන්නේ මේ විදියට ඊළඟ චේන් එකෙන් ගත්තා මේ අපි ඉතුරු කරපු මේ ලූප් එක මේක ඇතුලෙන් ඔහම දැම්මා. මෙහෙම මේ පැත්තට ඇදලා ගන්න. අරගත්තා මේ පැත්ත හැරෙව්වා. ආයිසරයක් දැන් බලන්න මේකේ නූල දැන් අපි මේකේ නූල දැන් මෙන්න මේ පැත්තේ තියෙන්නේ. ඒක ගන්න මේ පැත්තට. එහෙම මේ පැත්තට ගියා කියලා එහෙම බය වෙන්න එපා. ඒක නෑ කියලා. ඒක තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලෙන් ආයිසර මේක නූල මෙහෙම විදියට දාලා අරගෙන මේක මෙතනදී මේක තද කරන්න ඕනේ. මේ විදියට එකතු කරගන්න ඕන ඔක්කොම මේක. මෙතන දැන් ඉවර කරලා තියෙන චේන් එකට නෙමෙයි ඊළඟ චේන් එකට ඔයා හුක් එක දාන්න. හරි. දාලා ඉවර වෙලා මේ රතු පාට අපි මම එකතු කරන එකේ මේ ලූප් එක මෙතනට මේ හුක් එකට මෙහෙම දාගන්න. දාලා ඉවරලා මෙහෙම අල්ලගෙන ඒක මේ පැත්තට අදින්න. හරි. ඇදලා ඉවරලා ඔහම තියාගන්න. තියලා ඉවර වෙලා මේක හරි පැත්ත හරවගෙන මෙහෙම ගන්න. අරගෙන දැන් මේකේ අර නූල තියෙනවනේ අපි මෙතන මේ වැඩ කරන්නේ නූල තමයිනේ. හරිද? ඒ නූල මේක ඇතුලෙන් ඔහම දාලා අර ගැටේ තද කරන්න. හරි පහසු දෙයක් තියෙන්නේ. දැක්කද? මෙහෙම ගැටේ තද කරන්න. දැක්කද? ඒකේ තැනට එකතු කරනවා. ඊට පස්සේ මේ අනිත් පැත්ත. හරි. ඔහම දැම්මා. මේ හුක් එක අතරින් මෙහෙම යවුවා. මෙහෙම අල්ලගෙන මේ පැත්ත හරවන්න. මේ පැත්ත හරවලා මේකේ නූලත් ගන්න මේ පැත්තට. මේ නූල මේ පැත්තට තියෙනවනේ. ඒක නිසා ඒක මෙහෙම හිමින්සිරේ හුක් එකෙන්ම ඇදලා මේ පැත්තට ගන්න. හරි. අරගෙන මෙහෙම අරගෙන ඉවර වෙලා ආයිසරයක් අපි මේක අතරින් මේ නූල පාස් කරන්න. අපි මේක එකතු කරා එහෙම කියලා මොනවත් පේන්නේ නැහැ නේද? ඒකට දැන් අපි මේක මම ඉවර කරන විදිහත් ඔයාලට පෙන්නන්නම්කො මේවා හරි. දැන් ඔන්න මේ නූල් තමයි අපි එකතු කරපු නූල් ටික. දැන් මේ අපි මැද්ද අපි මැජික් රින් දාලා හදාගත්තු මැද්ද තමයි මේ තියෙන්නේ. ඒතර ඒක අපි මේ විදිහට මැද්දට ගැට දෙකක් විතර දාලා හරිද? නූල මේ විදිහට මේ ගැට දෙකක් විතර ඔහම දාලා තද කරන්න. තද කරලි වල එතන නූල ඒක කපන්න. හරි. දැන් මෙතන මේකනේ දැන් අපි රතු දෙක එකතු කරපු එක. ඒකත් අපි මේ විදියට මෙහෙම මේක තද කරන්න එපා. මේ විදියට ගානට තියන්න. තදම කරන්න එපා. මොකද අපේ නැත්නම් පැටර්න් එක වෙනස් වෙනවා. මේ විදියට තියලා ආයිසරයක් ඔහම තව ගැටයක් දාන්න. හරි. ඊට පස්සේ එතනිනුත් අපි මේක කපන්න. එහෙමයි කරන්න ඕනේ ඉවර කරන්න. ඔයා මේ ගන්න ඔක්කොම කොටස් ඔයා ලස්සන්ට ඒ පාටට හරියන්න මම අර කියලා දීපු විදියට එකතු කරන්න ඕනේ. පැහැදිලි නේද? ඒ විදිහට එකතු කරා මේ අන්තිම වෙනකම්. ඊපස්සේ ඔයා මේ බීඩ්ස් දැක්කද? ඒ බීඩ්ස් උත් අපිට මේ ඔයාට අලවන්නත් පුළුවන් මේ බීඩ් එක. නැත්නම් ඔයාට මේක බීඩ් එක මහන්න පුළුවන් මේකට තියලා. ඔයා ඒක කැමති විදියක් ඒකත් කරන්න. මේ හාෆ් බීඩ් එක ඕනනම් අලවන්න පුළුවන් මේ විදියට මේ මැද්දට. හරි. මේකත් බලා ගන්න. මෙතන මැද්දට මේ විදියට ඉදිකටුව තියලා හරි. මේ බීඩ් එක අපි දාගන්න ඇතුළට. හරි. බීඩ්ස් ඔයා ගන්නකොට බීඩ් එක පාස් කරන්න පුළුවන් නීඩල් එකක් ගන්න. ආයිත් එතනින් මොහොම තියලා මේ පැත්තෙන් ඒක ගන්න. ඒ නිසා අපි මේ විදිහට බීඩ් එක අල්ලලා මේ පැත්තෙන් ආයිසරයක් අපි මේක මේ විදිහට අරගෙන ගැටයක් දාලා ඉවර කරනවා. ඔයාට අලවන්නත් පුළුවන් ඕනනම් බීඩ් එක මේ විදිහට ඉවර කරනවා. දැක්කද? ඉතින් අපිට මේ විදියට ලස්සන්ට මේක හදාගන්න පුළුවන් මේ ලෑම්ප් එක වටේ තියලා කෑම මේසේ ලස්සන්ට සරස ගන්න ඔයාට පුළුවන් මේ විදියට හදාගත්තයින් පස්සේ ඔයා ගන්න මේ ලෑම්ප් එක ඔයිල් ලෑම්ප් එක ලොකු වෙනකොට ඔයා මේ කොටස් ටික ලොකු කරන්න. දැන් මම මේකට මේ වගේ පොඩි එකක් හින්දා මම කරන්නේ මේකට මේ කොටස් 8යි මට ගිහිලා තියෙන්නේ. හරිද? ඒක නිසා ඔයා ගන්න ප්‍රමාණය බලලා
ලස්සන්ට මේක ලොකු කරගන්න. ඒ වගේම හුක් එකත් මාරු කරලා ඔයා ඒකේ ඕනනම් වාට මේ සයිස් එක ලොකු කරන්න ඕන නම් හුක් එක 3 ගන්න. නැත්තම් 2.5 අරගෙන මේ විදිහට ලස්සන්ට හදන්න. මේක ටිකක් අර ස්පයිරල් ගතිය පොඩ්ඩක් මහතින් අඩු ගතියක් තියෙන්නේ. මේක 3 මිලිමීටර හුක් එකෙන් කරපු එක. හරිද? එතකොට ඒක හොඳට ස්පයිරල් එක ලොකුවට පේනවා. ඒක ඔයා කැමැත්ත අනුව හුක් එක මාරු කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනයි නේද මේක? මේක තියන්නේ අපි මෙහෙම ප්ලේට් එකක් අරගෙන ප්ලේට් එක වටේට මේ විදියට තියන්න පුළුවන් එක. දැක්කද? මේක ස්පයිරල් එක මේ විදියට එකතු කරන්නේ නැහැ. ඔයා ටේබල් එකේ තියෙන ප්ලේට්ස් ගාන බලලා මේ විදියට ඔයාගේ ලස්සන කලර්ස් පාවිච්චි කරලා අවුරුදු කලර්ස් පාවිච්චි කරලා මේ විදියට ලස්සනට හදන්න පුළුවන්. දැන් මම ඔයාට ගොතන්න ගොඩක් දේවල් කියලා දුන්නා. ඉතින් ඔයාට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයා මට කමෙන්ට් කරලා අහන්න. මම ඔයාට උත්තර දෙන්නම්. ඒ කියන්නේ පැහැදිලි නැත්තම් ඒ වගේම තව දෙයක් තියෙනවා ඔයාට මොන හරි දෙයක් තව ගොතන්න අවශ්‍ය නම් ඔයාට උවමනා කරන දෙයක් තියෙනවා නම් ඔයා ඒකටත් කමෙන්ට් එකක් දාලා කියන්න. මම ඒකත් සලකලා බලලා ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම උපරිමයෙන් උගන්වන්නම්. මං හිතනවා මේ ලෑම්ප් එකට මේ ඩෙකෝ එකයි ඒ වගේම මේ ප්ලේට් එක වටා තියෙන එකයි කරලා ඔයා ලස්සනට ඔයාගේ කෑම මේසේ ලස්සන කරලා හැඩ බලයි කියලා.